පල්ලේ වාඩු බයවල මේක ඇවිල්ලා නිකන් අර වෙලඳ නගරයක් වගේ දෙපැත්තම පොළ සීන් එකක් තියෙන්නේ. මාකට්ටයක් වුණාට මේකත් අතරමං ටයිප් එකේ මාකට් එකක්. දැන් අතරමං සූක් වෙලා තියෙද්දි මචං තනිකර මේ ස්ට්‍රීට් එකේ ඉන්නේ රත්තරන් විතරයි ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ වීදුරු වල දාලා ඔයාලා පේන්නේ නැති මේ මම පෙන්නන්න. Hi guys, ඔන්න අද අපි ආවා රිග්ගවලට. රිග්ගවල ඔයගොල්ලන්ට මතකයි අපි රන්දික මල්ලි ඉන්නේ රිග්ගවල. ඉතින් යාව සෙට් වෙන්න ආවා මේ පැත්තට. ඇවිල්ලා දැන් කෙලින්ම යාව හම්බෙලා වෙලා රෙස්ටුරන්ට් එකට ආවා. මේක ඇවිල්ලා ලංකාවේ රෙස්ටුරන්ට් එකක්. රෙස්ටුරන්ට් නම මොකද්ද? සීලෝඩ් කියලා ලංකාවේ රෙස්ටුරන්ට් එක තමයි ඉන්නේ. අපි ඕඩර් එකක් දැම්මා චීස් කොත්තුවක්. ඒත් එක්කම අපි ජූස් එකකුත් ඕඩර් කරා. ජූස් එක ගෙනගන්න තමයි දැන් අපි ඉන්නේ සෙට් එක. රන්දික මල්ලි ඉන්න. රන්දික හායි කියන්නේ. හායි. අපි දැන් උදේට කාලේ වල්ලා පොඩි වටයක් ගන්න අයිඩියා එකක් තියෙනවා. තාම කොහෙද යන්නේ කියලා අයිඩියා එකක් නැහැ ලොකුවටම. මම vlog එකක් කරන්නත් අයිඩියා එකක් තිබ්බේ නැහැ. මොකද අද උදේ පොඩක් ගෑස්ට්‍රික් කරලා ඩක් අවුල් වෙලා හිටියේ. ඒ හින්දා කන්ෆියුස් වෙලා හිටියා. vlog එකක් කරන්න උවමනාවක් තිබ්බේ නැහැ කියන්නේ අර හරියට මේ රෙකෝඩ් එකට කතා කරන්න බැරි වුණාම අවුල්නේ. කොහොම හරි දැන් ටිකක් තත්ත්වශේ බලමු කන්න බැරි ලයින් එකක් තමයි තාමත් තියෙන්නේ. උදේ වොමිට් වුණා සෑහෙන කේස් ගොඩක්. ඉතින් සෙට් වෙලා ඉන්න අපි අද පොඩ්ඩක් රිග්ගවල ඇවිදින්න බලාපොරොත්තු වෙනවා. Hi guys, ඔන්න අපි සීලෝඩ් රෙස්ටුරන්ට් එකකින් කාලේ ඉවරලා දැන් රන්තිකත් එක්ක පොඩි වටයක් දාන්න යන්නේ. කෑම සුපිරි. ඔන්න ලංකාවේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඔයගොල්ලන්ටත් රිග්ගවලට ආවොත් එහෙම ලංකාවේ රහට කෑම කන කට්ටිය කෑම කන්න පුළුවන්. මේ පැත්තට එන්න අනිවාර්යෙන්ම සීලෝඩ් රෙස්ටුරන්ට් එකට ආවොත් ලංකාවේ රහටම කෑම කන්න පුළුවන්. අපි දැන් යා පොඩි බෝට් රයිඩ් එකක් තියනවා කියලා කිව්වා රන්දික මේ පැත්තෙන් ගියොත් එහෙම මේ පැත්තට ගිහිල්ලා කියන්න මොනවද මේ වෙන්නේ කියලා මට තාම හරි අයිඩියා එකක් නැහැ. සෙට් වෙලා ඉන්න vlog එකත් එක්ක දිගටම ලයික් එකක් දාන්න. මේ බලන්න guys මේ ඇවිල්ලා දුබායි කියන්නේ තනියම කාන්තාරයක්. ඔයාලට කොහොමද ගස් අවලා තියෙන වැවිල්ල. ඔයාලට පේනවා ඇති මෙහෙ මිනිස්සු කොච්චර කට්ටක් කනවද මේ ගහක් කවාගෙන මේ වතුර ලයින් දාලා දැන් මේ තනකොළ ගස් අර බලන්න අර පැත්තේ තනිකර කැලයක්. ලංකාවේ තියෙන ගස් ටික කප කැලෑලි කර බලන්න දැන් මේ පැත්තේ තනිකර බිල්ඩින් එක. මේ තනිකර කාන්තාර පොළව තමයි මේ හදලා තියෙන්නේ. අක්කාව කොහෙද තියෙන්නේ කියලා ඔයගොල්ලෝ ඩිසයිඩ් කරන්න guys.
Hi guys, අව් ඇවිල්ලා පොඩක් කලුත් වෙලා වන්දනේ දෙන්නම්. අපි බෝට් එකේ ආවා. බෝට් එකේ per one person එක්කෙනෙක්ට ඩිරාම් එකයි. ඒක ආතල් ගමනක්. ඒක තාර්ටියකින් තමයි යන්නේ මේ ගවර්න්මන්ට් එකෙන් තමයි මේ බෝට් සර්විස් එක තියෙන්නේ. අපි දැන් ඉන්නේ බඩුබායි වල. අපි දැන් ඉන්නේ බඩුබායි වල. මේක ඇවිල්ලා නිකන් අර වෙලඳ නගරයක් වගේ දෙපැත්තම පොළ සීන් එකක් තියෙන්නේ. බලව වටේ පිටේ ඇවිදලා ලස්සනයි. ඔයගලන්ට පෙන්නන්න. සෑහෙන්න ගන්න දේවල් ඔක්කොම තියෙනවා ලංකාවේ පොළක් වගේ. හැබැයි පොළට වැඩිය ලස්සන වයිබ් එකක් තියෙනවා. අපි දැන් මේ පැත්තෙන් පොඩ්ඩක් අර පොළ පැත්තෙන් එළියට ඇවිදගෙන ආවා. අපි අර ආපු මුහුද පැත්ත බෝට් රයිඩ් එකෙන් ආපු පැත්ත තමයි මේ පැත්ත තියෙන්නේ. අපි කලින් බැස්සේ අර පැත්තෙන් ඊට පස්සේ මේ පැත්තට ආවා. මෙහෙත් ඇවිල්ලා බෝට් පාක් කරනවා. ටික රන්දිගේ එතකන් උක් ඩ්‍රින්ක් එකක් ඕඩර් කරා උක්. අපි කන්නේ උක් ලංකාවේ. ඒවැ මෙහි ෆ්‍රෙෂ් ජූස් තමයි ඔක්කොම තියෙන්නේ. කොහේ ගියත් සීනිවත් එතකොට වතුරවත් ඉන්ක්ලූඩ් කරන්නේ නැති පියෝ ඩ්‍රින්ක්ස් තමයි හැමතැනම අපිට බලා ගන්න පුළුවන්. ඩුබායි වල. ඉතින් දැන් ඩ්‍රින්ක් එකක් ඕඩර් කරා රන්දි කිව්වා ඒක සුපිරි ගෑස් වලටත් මරු කියලා. දැන් අපි උක් ඩ්‍රින්ක් එකක් try කරලා බලන්න යන්නේ. එයා ඒක රෙඩි වෙනකන් එතනට වෙලා ඉන්නවා. ඔයගොල්ලෝ දකින්න තියෙක හදන විදිය සම්පූර්ණ උක් ගහක් තමයි ඒගොල්ලෝ බ්ලෙන්ඩ් කරලා වගේ වෙන මැෂින් එකකින් හදලා දෙන්නේ. ඒක රෙඩි වෙනකම් මම මේ ඔයගොල්ලන්ට කතා කරන්නේ. අපි තා පොඩ්ඩක් ඉස්සරහට ඇවිත් බලමු. කියන්නේ මෙතන මාර කාම් එන ස්මෙල් එක පවා මාර සුවඳයි. ඒක අර කලහකාරීව හැසිරෙන්න හිතෙන්නේ නැහැ. අර ලංකාවේ පොළට ගියපුවම එන්ට සර් අරකයි මේකයි මාත්‍යා කොහෙද යන්නේ මල්ලේ පොල් දෙම අහන්නේ කවුරු. බලෙන් බඩු විකුණන්නේ නැහැ. අපිට අපේ පාඩුවේ හැම දෙයක්ම රස විඳ වටේ යන්න පුළුවන්. බල පට්ටම ලස්සන එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. තව ඉස්සරහට ඇවිදලා බලමු. මේ තියෙන්නේ උක් ඩ්‍රින්ක් එක. එහෙම නැත්නම් උක් ජූස් එක. ඇත්තටම මේක රහයි. නියමයි. රයිට් ගයිස් අපි බර්ඩුබායි වල ටිකක් ඇතුළට ඇවිල්ලා අවුට්ඩෝර් රෙස්ටොරන්ට් එකකට ආවා සීෂා එකක් try කරන්න කියලා. රන්දික කිව්වා සීෂා කියලා දෙයක් තියෙනවා. අයියා try කරලා නැහැ නේ අපි try කරලා බලමු කියලා. අපි දැන් අවුඩර් කරා grapes flavor එකකින්. ආවට පස්සේ try කරලා බලමු මොකද්ද මේ සීෂා කියන්නේ කියලා. smoke scene එකක් තියෙනවා. ආවට පස්සේ බලමු. රයිට් උඩ charcoal තියෙන්නේ guys මේකේ. මැද තමයි flavor එක තියෙන්නේ. මේක යට වතුර තියෙන්නේ. අපි ස්මෝක් එක අදිනකොට ස්මෝක් එක වතුර හරහා ගිහිල්ලා වතුරත් එක්ක මික්ස් වෙලා එන සීන් එකක් තියෙන්නේ. ෆ්ලේවර් එකත් එක්ක කලාම වෙලා. කොහොම තමයි ඉතින් සීසා කියලා කියන්නේ.
රයිට් අපි දැන් සීන් සපාරක් ගහලා සන්තික්කුව ගෝල්ඩ් සුප් පැත්තට යන්න කියලා ඒක තනිකර ගෝල්ඩ් විතරයි තනිකර වන්නේ. ඒකට බෝට් එක යන්න ඕන සීන් එකක් කියලා කිව්වා. බලමු බෝට් එකේ ගිහිල්ලා බෝට් රයිඩ් එකක් තියෙයි ආයෙත් එහෙම කොහොමද ඉතින් ආයෙ දුබයි වලට යන බෝට් එක යන්න. බලමු ගෝල්ඩ් සුප් පැත්තට එනන් ගිහිල්ලා. යන්නේ පැත්තට. ඔව් නේ. No, we moved from there. ඒක මම ෆොටෝ සීන් එක නෑ නේද? These are mum's plates. I love those. ගයිස් ඔයගොල්ලෝ මේ දකින්නේ ගෝල්ඩ් සුප්. මේකත් මාගට් වයිබ් එක තමයි තියෙන්නේ. හරියට වැඩිය වෙනස්. ඔයගොල්ලන්ට දැන් දකින්න තේරෙනවා ඇති. ගොඩක් ගෝල්ඩ් දේවල් තියෙනවා සහ පර්ෆියුම් මනම් බේස් කරන් තමයි ගොඩක් තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ දුබයි වලට ආවොත් එක්ස්ප්ලෝර් කරන්න. පර්ෆියුම් ඒවා තමයි ගොඩක් තියෙන්නේ. බව බලන්න වෙන්නන්න තමයි. යංගු ඉස්සරහට. යා ගයිස් මේකත් shopping mall එකක් නුනට මාකට් එකක් උනාට මේකත් අතරමං type එකේ මාකට් එකක්. දැන් අතරමං සූප් කියලා තියෙද්දි ඒක යනවා මේක යනවා එක එක හඩ පෙලි හම්බෙනවා gold soup perfume මන no words පට්ට කාම් හැබැයි නියමයි දේශගුණෙත් හොඳයි මේ දවස්වල දුබයි වල. ඉතින් environment එකත් පට්ට කාම් මාර ලස්සනයි. සෙට් වෙලා ඉන්න කියලා තමයි කියන්නේ.
මචං තනිකර මේ ස්ට්‍රීට් එකේ ඉන්නේ රත්තරන් විතරයි ඔයගොල්ලන්ට පේන ඇති මේ වීදුරු වල දාලා ඔයාලා පේන ඇති මේ මම පෙන්නන්න. ඒ කියන්නේ තනිකර රත්තරන් කියන රත්තරන් වල උපරිමේම තියෙන්නේ. ඉතින් මේ වීදුරු වල දාලා එළියේ දාලා තිබුණොත් ලංකාවේ මොන වගේ සිටුේෂන් එකක් වෙයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මේ ටිකටම ස්ට්‍රීට් එකේ තනිකරම ගෝල්ඩ් තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති සුදු පාටට ඒවා සිල්ල නෙමෙයි. ඒවා වයිට් ගෝල්ඩ්. Right guys, අපි අද කැපෙන්නයි යන්නේ මෙට්‍රෝ ස්ටේෂන් එකට ආවා. මෙට්‍රෝ ස්ටේෂන් එකේ රන්දිකාගේ රූම් එකට ගිහිල්ලා එයාට සමු දෙන්න තමයි දැන් යන්න තියෙන්නේ. අපි අද ගෝල්ඩ් සූක් එකේ ඇවිල්ලා සූක් එක වටේම සහ අපි පට්ටාදල්ටි අද බෝට් රයිඩ් එකක් දැම්මා. so සෙට් වෙලා ඉන්න අපි රන්දිකට බයි කියලා අද vlog එක එන්ඩ් කරමු. හරි guys, ඉතින් කොන්න අපි අද රන්දිකත් එක්ක ඇවිදලා ආවා ගෙදරට. thank you so much රන්දිකට මට අද දුබායි වට එක ගිහිල්ලා පෙන්නුවාට බලපු තැන් ඔයගොල්ලෝ දැක්කා vlog එකේ. thank you so much රන්දිකට. යාට සමුදෙල වීඩියෝ එක ගන්න බැරි වුණා. අපි එතන busy ඉඳ metro line එකේ වල ගොඩක් කට්ටිය හිටින්න. subscribe කරන්න නැත්නම් subscribe කරන්න. Ariasas Diaries YouTube channel එකේ bell icon එක click කරලා තියන්න. වීඩියෝ දාපුවා notification එකට අලුතෙන් යාළුවෙක් ආවා vlog එකට. ආයි like එකක් දාලා තියාගන්න. ඉතින් අපි ගිහලා ඉන්න ඊගා vlog එකක් හම්බෙමු. bye bye. peace.